හැම ගහකටම කොටලා කොට්ටෝරුවා කෙහිල් ගහට කොටපු දවසට ඉවරයි කියලා. නිසා ඔබ වෙන ගහක් වෙන්න. කේල් ගහක් වෙන්න නැතුව. මතක ඔබ වෙන ගහක් වෙලා මෝ මට්ටු වෙන්නේ නැහැ නේ කියලා හිතන්න එපා. ඌ කෙහෙල් ගහටත් කොටයි. එදාට මට්ටුයි. දැන් කොහොමද දැන් මම මේක බුද්ධානුශාසනාවකින් ඔබට විස්තර කරන්නේ. ওই විස්තරේ තියෙනවා මහීස කියලා ජාතක කතාවක. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මෙහි සවැත් නුවර සිද්ධියක් වුණා. ඒ තමයි ඔය කොසල් රජුරන්ගේ ඇත් ගාලට ඇතෙක් මේ වඳුරෙක් පයින්නවා. පැනලා ඒ ඉන්න ඇතෙක්ගේ ඇඟ උඩ නැගලා මුත්‍රා කළා, ජරා කළා, වලිගෙ එල්ලලා, කන් වල එල්ලලා. අනේ අර මේ ඇතා මොකුත් කරන්නේ නැහැ. හොඬ වැල පැල්ලට දාගෙන ඉන්නවා. වලිගෙන්වත් ගහන්නේ. ඉවසගෙන ඉන්නවා. එක දවසක් ඔය ඔතන වෙන ඇතෙක් බැන්දා. වෙන ඇතෙක් බැන්දාට පස්සේ පරණ විදිහටම ඇවිල්ලා ඌ ආංගේ නගිනකොට හොඬ වැලෙන් ඇල්ලලා දාලා පාගල චප්ප කළා. ඉතින් ওই සිද්ධියේ කතා වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මටත් ඉස්සර ඔහොම දෙයක් වෙලා තියෙනවා කියලා. මේ තමයි කියන මම කැලේක මහා උසඹෙක් වෙලා හිටියේ. කියන්නේ මහා දැවැන්ත ගවයෙක්. ඒ ගවයෙක් වෙලා ඉන්නකොට ඉතින් ඔය තනකොළ කාලා එක ගහක් යට තමයි ඇවිල්ලා නිදාගන්නේ. හිටගෙන ඉන්නේ වැස්සට තෙමෙන්නේ නැතුව ඉන්නේ ওই ගහ යට. ওই ගහ යටට වඳුරෙක් ඇවිල්ලා අර විශාල දල දෙකක් වගේ තියෙන අන් දෙකේ එල්ලෙනවා. වලිගෙ එල්ලෙනවා, පිට උඩ ජරා කරනවා, මුත්‍රා කරනවා, කනෙන් අදිනවා. ඉතින් අර ගවයා නිහඬව ඉන්නවා. ඊට පස්සේ දවසක් ඔය දැන් මේ ගවයාට ඒ කරදරේ වෙද්දී එයා ඉවසගෙන ඉන්නවා. ගහේ දෙයියන්ට ඉවසන්න බෑ. දැන් මට ළඟදීන් කෙනෙක් කිව්වා ඒ තමයි මේ එයාට සීනි හැදිලා. ඉතින් හැමෝම අහනවා ඔයාට සීනිද, ඔයාට සීනිද, එහෙම නේද, අරක කන්න හොඳ නැහැ, මේක කන්න හොඳ නැහැ. ඉතින් එයා මට කියනවා බලනකොට මට සීනි කිව්වා අනිත් අයට අමාරුව කිව්වා. ඒ විදිහට කිව්වා. ඒව කිව්වට පස්සේ අපිට අහන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ දැන් අරයා ඉවසනවා. අර දෙවියට ඉවසන්න බෑ. දෙවිය ගහෙන් මතුවෙලා කිව්වා මේ උසඹයාට උසඹ රාජ්‍යයේ නුඹ මහ දැවැන්ත ගවයෙක්. ඔය අඟඩින්ගක් එහෙම කළත් මේ ඔය වඳුරා විශ් වෙනවා. චප්ප කළා දාපන් කිව්වා. දීලා දාපන් කිව්වා පයින් දෙකක්. ඔය ඉවසගෙන ඉන්න එපා. ඊට පස්සේ මේ උසඹයා කියනවා මං ඉවසගෙන ඉන්නේ කාරණා දෙකකින්. එකක් තමයි කිව්වා මේ මට මේ වඳුරා ගැන පව් කියන සංඥාව තියෙනවා. කොයි කියන්නේ දැන් බලන්න බෝධිසත්වෝ ගවයෙක් වුණත් චිත්ත සංකල්පනාව කාර්ය පුදුමයි. බෝධිසත්වෝ සත්තු අතර ඉපදුනත් වෙන සත්තුන්ට වැඩිය වෙනස්. මිනිස්සු අතර ඉපදුනත් වෙන මිනිස්සුන්ට වැඩිය වෙනස්. රූපේ තියෙනවා. මනුස්ස රූපේ තියෙනවා. ඇස කන නාසය දිවකය මනස මිනිසෙක් විදියටම තියෙනවා. කන්නේ බොන්නේ ඒ විදියටම. හිතන විදිය වෙනස්. ওই විදිහටම තමයි බෝධිසත්වෝ සතෙක් අතර ඉපදුනොත් ගවය අතර අනික් ගවය වගේම ආම් දෙක තියෙනවා, කන තියෙනවා, වලිගි තියෙනවා, කකුල් හතර තියෙනවා. හිත වෙනස්. ඒ ගවයා කියනවා දෙවියන්ට මං ඉවසන්නේ කාරණා දෙකකින්. එකක් තමයි මට මේ වඳුරා ගැන පව් කියලා හිතෙනවා. මොකද මේ වඳුරා මේ මාත් එක්ක දඟලන විදිහට වෙන හරකෙක් එක්ක දඟලපු ගමන් මේක ඉවරයි. ඒ නිසා මේ මෝඩ වඳුරා පව් කියලා මට හිතෙනවා. වෙන එකෙක්ගෙන් මට්ටු වෙනවා. අනිත් එක තමයි කිව්වා මගේ අතින් ප්‍රාණඝාතය වෙන්න දෙන්නේ. ඒ පව මම රැස් කරගන්නේ. හැබැයි මෝ විනාශ වෙනවා. මං විදියට වෙන උන් එක සෙල්ලම් දාන්න ගියෝ. ඒ නිසා ඕක සලකලා ওই වෙන කෙනෙක්ගෙන් මෙයා මට්ටු වෙයි. ඒ වුණාට මම මේ පාපේ රැස් කරගන්නේ කියලා හිටියා කියන. ඊට පස්සේ මෙයා දවසක් එන්න පරක් වෙලා ওই ගව රැලි හිටපු වැස්සක් වෙලාවක වෙන ගවයෙක් ওই ගහ යටට ඇවිල්ලා.
අර වඳුර පරණ විදිහට ගහෙන් බැහැලා ඔය හරකගේ අඟේ එල්ලුණා. එල්ලිච්ච ගමන් අඟෙන් ගහලා දාලා පයින් දෙකක් දාලා පාගල චප්ප කරලා දැම්මා. අන්න මට්ටෝන. ඔය වගේ හැම ගහකටම කොටාගෙන ගිහිල්ලා මේ කෙහෙල් ගහට කොටපු දවසට ඉවරයි වගේ. දැන් අර බක ජාතකේ බලන්න. බක ජාතකේ විලේ හිටපු හැම මාළුවෙක්ම අරන් ගියා අර කොකා. ඒගොල්ලෝ කෑවා. කක්කුට්ටුව ඇල්ලුවා. කක්කුට්ට අල්ලපු දවසේ කක්කුට්ටගෙන් බෙල්ල කඩාගත්තා. ඔහොම වෙනව නේද? ওই ගමේ මිනිස්සු හැම මිනිස්සුත් එකම රණ්ඩු වෙවි ගිහිල්ලා අවසානයේ හරි මිනිස්සෙක් එක්ක රණ්ඩු වෙච්ච ගමන් ඉවරයි. මේකේ තියෙන කාරණා මොකක්ද දන්නවද? ඒ ගවයා කියනවා අතන අර වඳුරගේ සිද්ධියේදී මමයි ඉවසිය යුතු කෙනා කියලා. දැන් මේ බණ අහන්නේ ඔයානේ. ඒකට ඉවසන්න ඕන කෙනා ඔයානේ. දැන් අපි අනුන්ගෙන් බලාපොරොත්තු දැන් අපි කියමු නැන්දම්මයි ගේලි මහත්තයයි නෝනේ ගත්තොත් බණ අහන්නේ ඔයා නම් ඔයා ඉවසීම කියන එක ඔයා තුලයි තියෙන්න ඕනේ මහත්තය තුල නෙවෙයි. බණ අහන්න නැති ධර්මයට යොමු වෙච්ච නැති එහලගෙන් කොහොමද අපි ඉවසීමක් බලාපොරොත්තු වෙන්නේ? දරා ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ. තීරුම් ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? බණ අහන ඔබටත් ඒක බැරි නම්. බණ අහන ඔබටත් ඒක බැරි නම් බණ අහන්න නැති මිනිසුන්ගෙන් ගුණ ධර්ම කොහොමද බලාපොරොත්තු වෙන්නේ? නිසා හරියට අපේ ජීවිතය ගැන අපි කල්පනා කරන්න වෙනවා. මේ අනුන්ගෙන් හොඳ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව. පැහැදිලි නේද? අපි මේ මිනිස්යන්ගෙන් කරපු උපකාර මතක තියාගෙන කෘතඥතාවය මතක තියාගෙන අපි ඉන්න සිද්ධ වෙනවා ගුටි බෙට කාගෙන. ඉවසාගෙන ඉඳීම හිත කියන එක පුදුම එකක්. ඒ දරා ගැනීම කියන එක. දැන් රජ්ජුමාලා වගේ අය ඉතින් දරාගත්තනේ. දරාගෙන අවසානයේ බැරිම තැන බෙල්ලි වෙල්ලා ගන්න ගියා ධර්මයේ ලැබුණා. hina වෙලා ගෙදරට ආවා. ආයෙත් පරණ විදිහට වළං හොදනවා. ආ ගෙදර ඇවිල්ලා රැස් විහිදුවගෙන හිටියේනේ. ඒ ගෙදර කට්ටිය දමනය වුණා. ඒ වෙසීමම දමනය වුණා.